මේ තියන්නේ හදපු ලස්සනයි noodles එක. Somebody can feed. When they move and I can open the eye. Good morning. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මේ සතියේ දවසක් පුතාලා ඉස්කෝලේ යන ලෑස්ති වෙද්දී උදේ ඉතින් යාළට හදලා දුන්නා ඕට්මීල් එකක්. දඩි බිඩියේ වැඩ කරන වෙලාවක් නේ උදේ කියන්නේ. ඉතින් ලොකුවට වීඩියෝ කරන්න නම් විදියක් නැහැ. පුළුවන් විදියට එහෙම පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා. අද හැමෝම වැඩ දවසක් නිසා හරිම කලබලයි උදේ වරුවට. ඉතින් මම දැන් යාළට කෑම ටික දීලා ඉක්මනින්ම ඉස්කෝලේට ගිහලා මමත් වැඩට යන්න ඕන එහෙමම. එහෙනම් හවසට ඉස්කෝලේදී හම්බ වෙමු. ඔන්න අපි අද ඉස්කෝලේට ඇවිල්ලා ඉන්නේ මේ හවස් වරුවේ. මොකද රිපෝට්ස් කාඩ් දුන්නට පස්සේ පේරන්ට්ස් මීටින් එකක් කෝල් කරනවා. අපිට දීලා තියෙන දවසට ඒ දවසේ අපිට පුළුවන් ටයිම් ස්පොට් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් අපි මේ වෙලාව තමයි තෝරගත්තේ අපිට පහසු නිසා. ඔව් නේද? යාළගේ වැඩ යාළගේ shoes තියෙන තැන මේ තියෙන යාළගේ bags එල්ලන තැන This is K2's one. කොයාගේක And not that K1. ඔයාගේ shoes දෙක නේද? ඒක එතනින් තියන්න පුතා. කො පුතා ඔයාගේ ෆොටෝ එක? ඔයාගේ shoes දෙක එතන තියලා UN නම තියෙනවා. ඔයාගේ බෑග් එක මෙතන, hoodie එක මෙතන. Right. ඔයාගේ computer. And eat my lunch, Amma. මේ ඔයාගේ laptop නේද? It's not mine. It's the grade 3's. කොහෙද ගන්නේ මාව? This is Miss K's classroom. Where? Here. වෙස්ට් ඉන්නවා. ෆ්ලැට් වෙස්ට් ඉන්නවා. Right there. Right in the front. Okay. So here's the flat westies. Check behind. It's a volcano. අවුනේ. Tata, my weather book. දෙන්නෙක් ඉන්නවා. ජූන් වල කවුරුත් නැහැ. ෂෝක් එක. When I saw it
moving, I will say, "Oh, Jet, I saw you move." That's how you do it. That's exactly. When you close your eyes, somebody can move. When they open your eyes, somebody can freeze. When they move and I can open the eyes, I will say, "Oh, Jet, you're out." Oh, okay, that is your duty to count ගිය the ක්ලාස් chairs. රූම් එකේ වැඩ ටික ඉවර කරලා අපි යනවා නෙක්ස්ට් ඩෝ එකේ තමයි අයියාගේ ක්ලාස් එක තියෙන්නේ. දෙන්නම එක ළඟ ඉන්න වෙලේ කියන්නේ. ඉතින් ඒකට දැන් යමු. Hey, this is your table, right? Yeah. Okay, what you going to do? What do you want to do first? Here, read. It's a story. Do you guys mind if I take your picture? Which is the biggest? Fiction wins. I think Adam, what color you choose? If I'm to I think Adam, what color you choose? Head of the. so we need to get them. මීටින් එකෙන් පස්සේ ක්ලාස් රූම් ටුවර් එකට අම්මලව තාත්තලව ගයිඩ් කරන්න යාලට කොලයක් දීලා තියෙනවා. ඒක බලාගෙන ඒකේ විදියට ඔක්කොම ඇක්ටිවිටිස් ටික කරන්න ඕන. ඉතින් ළමයි ඒකේ තියෙන දේවල් කරන්න තමන්ගේ දෙමාපියන්ව සහභාගී කරව ගන්නවා. Did you wash your hands properly? මේ වාරේ පුරාම ගිය සැප්තැම්බර් ඉඳලා මේ අවුරුද්දේ නිවාඩු දෙනකන් ඒ කියන්නේ මාර්තු මාසේ රිපෝට් කාඩ් එක ගෙදර ගේනකන් ඒ වෙනකන් ඉගෙන ගත්ත දේවල් එයාලගේ දැනුම අපිත් එක්ක ෂෙයා කරගන්නවා වගේම එයාලා කරපු ගේම්ස් අපිත් එක්ක කරලා ලොකු ෆන් එකක් ගන්න මේක හොඳ අවස්ථාවක් කරගන්නවා. මොනවද කියන්නේ? Nothing. Nothing? Except blah. Good job. It's good. It's hit on that. Oh my gosh, that's a very high throw. So these three are all. That goes like this. Oh, there you go. Two, three. Why I cannot take a photo? ඔයාලට මතකනේ වැලන්ටයින්ස් දවසේ ටීචර් දෙපු gift එක. ඒක ටීචර් ගොඩක් ආදරෙන් ආසාවෙන් ටේබල් එක උඩ තියන් ඉන්නවා. I got one here and I have one at home. Oh wow. I love it. See you tomorrow. Thank you. ඉස්කෝලේ තියෙන තවත් ආසම කරන තැනක් තමයි මම මෙන්න මේ මෙතන. ඉස්කෝලේ පටන් ගත්ත කාලේ පුරාවටම යාළගේ
ඉස්කෝලේ හිස්ටරි එක වගේම එදා ඉඳන් අද වෙනකන් හිටපු ගුරුවරු, ඒ ක්ලාස් රූම් වල දරුවෝ, ඒ හැමෝම එක ගත්ත ලස්සන ෆොටෝ කලෙක්ෂන් එකක් හැම තැනම වගේ තියෙනවා. මම එතනින් ටිකයි ගත්තේ. එහා පැත්තේ තව ගොඩක් තියෙනවා. මේ මෙතන තියෙනවා කීයද පුතේ මේ ඩොලර්? ටීචර් මෙතන ඉන්නේ ස්ටාෆ් රූම් එකේ. Staff room again, the teacher. Okay. 139. බලන්න කොච්චර වටින දෙයක්ද මෙන්න මේ පෙන්වන්නේ කියලා. වීල්චෙයාර් එකේ එන දරුවන්ටත් හැම ෆ්ලෝ එකකටම යන්න පුළුවන් විදිහට අධ්‍යාපන කටයුතු කිසිම බාධාවක් නැතුව කරගන්න අවශ්‍ය කරන හැම පාසුකමක්ම දරුවන්ට ලබා දීලායි තියෙන්නේ. අවුරුදු කාලෙත් ළඟයිනේ. ඔන්න ඉතින් මටත් රබම් පදයක් මතක් වුණා කියන්නකෝ. ටීචර්ත් මගේ තරම දන්නේ හින්දාමද මන් දන්නේ ළඟට මේවිත් කියලා ගියා අම්මට ටිකක් ප්ලේ කරන්න දෙන්න කියලා. ඔන්න ඉතින් අම්මත් ප්ලේ කරනවා. ස්කෝලෙන් එද්දි ටිකක් රැවිච්ච නිසා පොඩි දෙන්නත් ගොඩක් බඩගින්න හිටියේ. ඉක්මනින්ම රැට කන්න ලේසි දෙයක් හදලා ගමුන් කියලා හිතුවා. ඉතින් මම මේ හදන්නේ මෙන්න මේ නූඩල් එක. මම මේකට මුලින්ම තෙල් ටිකක් ලිපේ තියලා ලුණු සුදු ලුණු එහෙම දාලා ටෙම්පරාදුවක් හදා ගන්නවා. ඒකටම මම එකතු කර ගන්නවා බෙල් පෙපර්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, garlic powder. එතකොට අපේ රසට මම අමුතුන පහ කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. කැලි මිරිස් ටිකකුත් ඒත් එක්කම එකතු කරගත්තා. මම එකතු කරපු තුන පහ ටික ඔක්කොම හොඳට මික්ස් කරගෙන ටිකක් තෙලේ බැදෙන්න දීලා ඒකටම මම එකතු කරගත්තා පොඩි කොටු කපාගත්ත තක්කාලි ගෙඩියක් විතර ප්‍රමාණයක්. මං ගෙදර කලින් බැදලා තියාගත්තු චිකන් ටිකක් තිබ්බා. මං ඒකත් මේකටම එකතු කරගත්තා. එකතු කරගත්තු දේවල් හොඳට බැදුනට පස්සේ මං දැන් තමයි නූඩල් එක එකතු කරගන්නේ. ඒකටම සෝයා සෝස්, සීනි, white vinegar ටිකක් එකතු කරගත්තා. ඒ වගේම oyster sauce. ඒ ඔක්කොම එකට දාලා මම මේ සෝස් මිශ්‍රණය හදාගත්තේ. මම මෙතනදී අන්තිමට තියෙනවා නම් විතරක් එකතු කරගන්න පුළුවන් ගොඩක් රස දෙන සෝස් එකක් තමයි මේ lemon grass එක. මේ සේර සෝස් එක ලංකාවේ එකක් නන් නෙමෙයි, තායිලන්ත වල හදපු එකක්. මේක පාවිච්චි කරන්න පුළුවන් නම් නූඩල්ස් වලට හරිම රසයි. ඉතින් ඒකෙනුත් මම මේ සැහැඳි දෙකක විතර ප්‍රමාණයක් මේකට එකතු කරගත්තා. දැන් ඉතින් අපි රැට කාලා වොෂ් එකක් එහෙම දාලා නිදා ගන්නවයි හදන්නේ. කොහොම තමයි අපේ විඩාබර දවස අද ගෙවිලා ගියේ. මේ තියන්නේ හදපු ලස්සනයි නූඩල්ස් එක. වීඩියෝ එක ඊයේ රෑන් ඉවර කරන්න ඕනේ කියලා හිතුවත් අද වෙච්ච අමුතුම සිදුවීම නිසා මට හිතුණා චුට්ටක් කරේ මේක අග කොටසට එකතු කරගන්න ඕනේ කියලා වීඩියෝ එකේ අගට. බලන්නකෝ මම ඔයාලට කලිනුත් කිව්වනේ මෙහි වෙද එක හරිම අවිනිශ්චිතයි කියලා. ඔන්න අද අපේ පැත්තට නම් ටිකක් වැඩියෙන් ස්නෝ කරා. ඉතින් ඒ වෙලාවේ පොඩ්ඩ දෙන්නත් එක චුට්ටක් වෙලා එළියට වෙලා ඉන්නකොට මට හිතුණා යාලට ඔය සෙල්ලම් කරන්න දීලා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අනිවාර්යෙන් මේකට ඇඩ් කරන්න ඕනේ. අපේ මෙහි වෙන විපර්යාස ටික ඔයාලට පෙන්වන්නම හිතුණා. පේනවනේ. Go, let's go.
ඔන්න අපි තුන් දෙනාත් එක්ක එකතු වෙලා ස්නෝමෑන් කෙනෙකුත් හැදුවා. අංගවිකල වෙච්ච ස්නෝමෑන් කෙනෙක් ඉන්නවා දැක්කද? කොර වෙච්ච ස්නෝමෑන් කෙනෙක්. මේ කියන්නේ අපේ ස්නෝමෑන් එක. මේ කියන්නේ මේ තියන්නේ නෙමෙයි මේ ඉන්නේ. මේ ඉන්නේ. snowman. මේ ඉන්නේ මොනවද? Snowman with snow, carrots and candy. මේ ඉන්නේ. With snowman with carrots and candy. හදුවට පස්සේ තේරුනේ මෙයා ස්නෝමෑන් කෙනෙක් නෙමෙයි බර්ඩ් කෙනෙක් වගේ කියලා. පේනවනේ. ටිකක් අසනීප තත්ත්වෙන් පෙළෙන කෙනෙක් වගේ තමයි ඉන්නේ නා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් දවසක ආයෙත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එනකම් හැමදාමත් වගේ කියන්නේ ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. Oh yeah! We forgot something. A mouth. Yeah, I'll use the mouth. I'll do the mouth soon. Oh, weird.